ආයුබෝවන් දරුවනේ සංදි පාඩම එක් වීඩියෝ එකකින් අපි ඔබත් එක්ක සාකච්ඡා කරා. එහි දෙවෙනි දිගුව විදිහට අද දවසේ අපි තවත් සංදි කිහිපයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා. ඉතින් පුතේ සංදි තුනක් කතා කරලා ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තියාගෙන තවත් අපි හතරවෙනි සංදිය පිළිබඳව අද දවසේ සාකච්ඡා කරනවා. ඉතින් එතනට යන්න කලින් ඔබට මතක ඇති අපි ඊට කලින් කතා කරපු සංදි තුන සහ සංදියක් කියන්නේ මොකක්ද? සහ ඒකේ ප්‍රයෝජන. මේ ටිකක් ටක් ගාලා වේගෙන් මතක් කරගෙන අපි අපේ පාඩමට යමු. පළවෙනියට මම කිව්වා සංදියක් කියන්නේ සරලවම පද දෙකක් එකට එකතු කිරීම. නැත්නම් පෙර පදයක් පර පදයක් නිසි අයුරින් ගැලපීම සංදි වේ. මේ කතාවත් එක්කම මේ සංදි වලින් ලැබෙන ප්‍රයෝජන මොනවද? උච්චාරණය පහසු වීම, ශබ්ද කෙටි වීම, ඒ වගේම ඊළඟට මම ඔයාලට කියලා දුන්නා භාෂාවේ ව්‍යක්තතාවයක් ඇති වෙනවා. මේ වගේ කාරණා කීපයක්. ඒ වගේම ඒකේ අපි පළවෙනි සංදි විදියට කතා කරේ පූර්වස්වර ලෝප සංදි. ඒකෙදි මං කිව්වා සංදි වන දෙපදේ පෙර පදේ අග ඇති ස්වරය ලොක්කොට ඉතිරි වන හල් අකුර පසු පදේ මුල ඇති ස්වරය සමග එකට එකතු කිරීම පූර්වස්වර ලෝප සංදියයි. දෙවෙනි එක අපි කතා කරේ පරස්වර ලෝප සංදිය. මේකෙදි අපි කිව්වා සංදි වන දෙපදේ පසු පදේ මුල ඇති ස්වරය ලොක්කොට ඉතිරි වන පද දෙක එකට එකතු කිරීම පරස්වර ලෝප සංදියයි. ඊළඟට අපි කතා කරා ස්වර සංදිය. ස්වර සංදිය කියන්නේ සංදි වන දෙපදේ පෙර පදේ අග ඇති හල් අකුරත් පසු පදේ මුල ඇති ස්වරයත් එකට එකතු කිරීම ස්වර සංදිය වේ. මෙන්න මේ විදිහට සංදි ටික අපි කතා කරගෙන ආවා. එහෙනම් පුතේ අද දවසේ මම ඔබත් එක්ක කතා කරන්න යන්නේ ඊළඟට අපිට තියෙන තවත් සංදියක් පිළිබඳව. එහෙනම් ඒ තමයි පුතේ මෙන්න මේ ස්වරාදේශ සංදිය අපි කතා කරමු. අපි අද දවසේ කතා කරනවා ස්වරාදේශ සංදිය. ස්වරාදේශ සංදිය. ඔන්න අපි හතරවෙනි සංදිය විදිහට තෝරගන්නේ ස්වරාදේශ සංදිය. පුතේ මේ ස්වරාදේශ සංදිය ගැන කතා කරන්න කලින් ඔබ අනිවාර්යෙන් මතක තියාගත යුතු කාරණාවක් තියෙනවා. ස්වරාදේශ සංදිය. එහෙනම් මේකේ ආදේශ මේ සරලව ගත්තොත් ස්වරාදේශ කියලා කියන්නේ මෙන්න මේ කතාව. මම ආයෙ මතක් කරන්නම් ඉස්සරහට. මෙන්න මේ කතාව. සංදි වන දෙපදේ පෙර පදේ අග ඇති ස්වරයත් පසු පදේ මුල ඇති ස්වරයත් වෙනුවට වෙනත්ම ස්වරයක් ආදේශ වීම ස්වරාදේශ සංදිය කියලා කියනවා. දැන් මෙහෙම කිව්වා කියලා ඔයාට මේක මතක හිටින්නෙත් නැහැ, මේක තේරෙන්නෙත් නැහැ. අපි අභ්‍යාසයකට උදාහරණයකට යමු. උදාහරණකින් අපි මේක අවබෝධ කරගමු. හැබැයි ඊට කලින් ඔබ අනිවාර්යයෙන්ම මෙන්න මේ ටික මතක තියාගත යුතුයි. මේක හරි විශේෂයි. මේක අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕනේ මේ සංදියේදී. මම මෙතනින් ලියන්නම් බලා ගන්න. අයන්නයි යන්නයි වෙනුවට ආදේශ වෙනවා පුතේ. එයන්න ඒ යන්න මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් ආදේශ වෙනවා. මම තව පැහැදිලි කරන්නම්. ඊළඟට අයන්නයි උයන්නයි වෙනුවට එනවා ඔයන්නයි. හරි. ඕයන්න මේ දෙකෙන් එකක්. ඊළඟට එයන්නයි අයන්නයි වෙනුවට ආදේශ වෙනවා ඈ යන්න ඈ අකුර. ඊට පස්සේ ආදේශ වෙනවා අයන්නයි එයන්නයි වෙනුවට ආදේශ වෙනවා අයි අකුර. ඊළඟට අයන්නයි ඔයන්නයි වෙනුවට ආදේශ වෙනවා අව් අකුර. මෙන්න මේ ටික මූලිකවම තව තියෙනවා මේකට ඕනනම් අපිට ගන්න පුළුවන් අයන්නයි. ඒකත් මම දාන්නම්. අයන්නයි වෙනුවට ආයන්න කියලා ගන්නත් පුළුවන්. ඊළඟට උයන්නයි වෙනුවට ඌ කියලා ගන්නත් පුළුවන්. ඊළඟට
යන්නයි වෙනුවට ඊ කියලා ගන්නත් පුළුවන්. මෙන්න මේ ටිකත් මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. මේ සංදියේදී මෙන්න මේ ආදේශ වීම නිසියාකාරව මතක තියාගන්න. මේක නැතුව ඉස්සරහට යන්න බෑ. මෙන්න එහෙනම් අපි උදාහරණයකට යමු. හරි. උදාහරණයකට මම යනවා. මම ගන්නවා පුතේ සහ ධන උදර සංදිවන දෙපදයේ හොඳට බලන්න. සංදිවන දෙපදයේ පෙර පදයේ අග ඇති ස්වරය. මෙතන තියෙන ස්වරය වාට පේන්නේ නැහැ. පේනවා සමහර හොඳට බැලුවොත් පේනවා. හරි බලන්න මෙතන තියෙන ස්වරය තමයි අයන්න. අයන්නත් එක තියෙන්නේ අයන්න. එහෙනම් අපි එතන තියෙන ස්වරය එළියට ගන්නවා. ඔන්න මෙයා හල් වෙලා මෙයාගේ ස්වරය අයන්න එළියට එනවා. උදර දැන් ඔයාලට පේනවා සංදිවන දෙපදයේ පෙර පදයේ අග තිබුණු ස්වරය ආ. මෙතන තිබ්බ ස්වරය ආ. පසු පදයේ මුල තිබ්බ ස්වරය ඌ. එහෙනම් මේ දෙන්න වෙනුවට ආදේශ කරන්න පුළුවන් කවුද කියලා බලමු අතිනින්. අයන්නයි ඉයන්නයි නෙවෙයිනේ තියෙන්නේ. අයන්නයි උයන්නයි. මේ දෙන්නනේ. අනිවාර්යෙන්ම මෙයා හරිනේ ආදේශ වෙන්නේ. මේ දෙන්නගෙන් එක්කෙනෙක්. එහෙනම් මෙතන අපි දානවා ඕ යන්න. හරිද? දැන් ඕ යන්න ආදේශ කරා මේ දෙන්නම වෙනුවට. හේතුව අතනින් බලලා තියෙන්නේ. ඕ යන්න ආදේශ කරාම එයා මෙයාට එකතු කරා. මෙතන තියෙන හල් ලකුරට මේ ඕ යන්න එකතු කරා. හල් හයන්නට ඕ යන්න එකතු කරාම මොකද හැදෙන්නේ? හෝ හැදෙනවා. හෝ. ඔන්න හොඳට ඔලුවට දාගන්න. හැදෙන්නේ හෝ. ඊට පස්සේ පුතා ඉතුරු අකුරු ටික ගේන්න බලන්න පහලට සා මෙයාව ගත්තා හෝ ද ර සහෝදර. ඔන්න හැදුනා. දැන් අහගන්න කතාව. සංදිවන දෙපදයේ පෙර පදයේ අග ඇති ස්වරයත් පසු පදයේ මුල ඇති ස්වරයත් වෙනුවට වෙනත්ම ස්වරයක් ආදේශ වීම ස්වරාදේශ සංදියයි. ඒ ආදේශ වීම වෙන්නේ මෙන්න මේ ආකාරයට. මේකත් මතකේ තියෙන්න ඕන. මේකත් හොඳට මතකේ තියාගන්න. පොලේක ලියලා හරි තියාගන්න. මේක මතකේ තියෙන්නම ඕනේ. එතකොට තමයි මේ සංදිය ගොඩනගන්න පුළුවන් වෙන්නේ. එකපාරක් මාත් එක්ක කියමු. සංදිවන දෙපදයේ පෙර පදයේ අග ඇති ස්වරයක් පසු පදයේ මුල ඇති ස්වරයක් වෙනුවට වෙනත්ම ස්වරයක් ආදේශ වීම ස්වරාදේශ සංදියයි. මේක හොද්දට මතක තියාගන්න. හරිද? මේක ඔළුවේ තියාගෙන තමයි මේ අභ්‍යාස ටික කරන්න ඕනේ. හරි? මතකයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් මෙන්න ඔබට හම්බෙන අභ්‍යාස ටික. එක බලන්න මේ ටික අනිවාර්යෙන් ඔබ කළ යුතුමයි. එක මම ඔයාලට උදාහරණ විදිහටම දෙනවා. වට විසන්ධි කරලම දෙනවා. වට ධන උර. 2 මාර්ග ධන උපකරණ මාර්ග ධන උපකරණ 3 මහ ධන ඉසුරු මහ ධන ඉසුරු 4 රිය ධන ඉන් රිය ධන ඉන් ඊළඟට 5 ලඹ ධන උදර ලඹ ධන උදර මෙන්න විසන්ධි කරපු 5ක් තියෙනවා. අර කතාව මතකේ තියාගෙන මේ 5 අනිවාර්යෙන් කරලා බලන්න. සියලුම දේවල් මෙතන තියෙනවා. මේ වගේ ප්‍රයෝජන අරගෙන අනිවාර්යෙන් හදන්න. මම යනවා එහා පැත්තට චුට්ටක්. බලමු අපි. ඊළඟට ඔයාලට හදන්න තියෙන 5. ඊළඟට ඔයාලට හදන්න තියෙන 5 විසන්ධි නොකරන 5. විරෝධාර 1 2 මෑත 3 නාට්‍යෝචිත 4
හතර හතර යුද්ධෝපක්‍රම පහ විවාහෝත්සවය හොඳට බලන්න මේ ටික පැහැදිලියි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම මේ ටික කරන්න මුලින්ම කරන්න ඕනේ මේක මතක තියාගන්න එක. මේක මතක තියාගෙන පුතේ මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම කරලා ඉවර කරන්න. මේ ටික කරලා ඉවර කරාම පුතේ ඔයාලට තනියම යන්න පුළුවන් මේ පැත්තට. පහක් තියෙනවා වීරෝදාර, මෑත, නාට්‍යෝචිත, යුදෝපක්‍රම, ඊළඟට විවාහෝත්සවය. මෙන්න මේ පහත් තනියම විසන්ධි කරගෙන තනියම කරලා බලන්න මෙන්න මේ ක්‍රමවේදය හරහා. එතකොට ඔබට අනිවාර්යයෙන්ම මේ කියන සරාදේශ සංධිය නියත වශයෙන්ම පුළුවන් වෙනවා. අනිවාර්යයෙන්ම කර. එහෙනම් ඔන්න ඒ සංධියත් අපි සරලව අවසන් කරා. එහෙනම් අපි යනවා තවත් සංධියකට. ඔබට මතක ඇති පෙර සංධි 3ක් ඉවර කරලා තිබුණා. අද අපි තව මේ වෙනකොට තව එකක් අපි අවසන් කරා සරාදේශ සංධිය. අපි යමු තවත් එක් සංධියක් ගැන කතා කරන්න. හැබැයි මේ සංධිවල සිදුවන සිදුවීම් ටික අනිවාර්යෙන් පුතේ වෙන වෙනම මතක තියාගන්න. පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි සංධිවන දෙපදයේ පෙරපදයේ අග ඇති සංධිවන දෙපදයේ පෙරපදයේ අග ඇති සරය ලොප් කොට ඉතිරි වන හල් අකුර පසුපදයේ මුල ඇති සරය සමග එකට එකතු වීම සරාදේශ පූර්වස්සර ලෝප සංධියයි. ඊළඟට සංධිවන දෙපදයේ පෙරපදයේ අග සංධිවන දෙපදයේ පසුපදයේ මුල ඇති සරය ලොප් කොට ඉතිරි වන පද දෙක එකට එකතු කිරීම පරස්සර ලෝප සංධියයි. ඊළඟට සංධිවන දෙපදයේ පෙරපදයේ අග ඇති හල් අකුර පසුපදයේ මුල ඇති සරය සමග එකට එකතු කිරීම පූර්වස්සර ලෝප සංධියයි. ඊළඟට අපි කතා කරා සංධිවන දෙපදයේ පෙරපදයේ අග ඇති සරයත් පසුපදයේ මුල ඇති සරයත් වෙනුවට වෙනත්ම සරයක් ආදේශ වීම සරාදේශ සංධියයි. හොඳට මතකේ තියාගන්න. එහෙනම් සරාදේශ සංධිය මෙතනින් අවසానයි. කරලා බලන්න දැනන දේ අපිට කියන්න. හරි පුතේ අපි යනවා තවත් සංධියකට. අපිට ඊළඟට තියෙන සංධිය තමයි ගාත්‍රාදේශ සමවෙන්න ගාත්‍රාක්ෂර ලෝප සංධිය ගාත්‍රාක්ෂර ලෝප සංධිය මම ඊළඟ සංධිය විදිහට කතා කරන්න තෝරගන්නවා. හරි පුතේ අහගන්න හොඳට කතාව. ගාත්‍රාක්ෂර ලෝප සංධිය කියලා කියන්නේ මෙන්න මෙච්චරයි මතක තියාගන්න ඕන. සංධිවන දෙපදයේ පෙරපදයේ අග ඇති ගාත්‍රාක්ෂරය නැත්නම් අපි කියනවා මෙතන අනිවාර්යයෙන්ම සංධිවන දෙපදයේ පෙරපදයේ අග තියෙනවා සංඥක අකුරක්. සංඥක අකුරක් තියෙනවා. මෙන්න මේ සංඥක අකුර විසුරුවන්න. මේ සංඥක අකුරු විසුරුවලා ඒකේ ස්වරයත් ව්‍යංජනයත් ලොප් කරන්න. ස්වරයත් ව්‍යංජනයත් ලොප් කරලා ඉතිරි වෙන අර්ධ සංඥකය තව භාගයක් දාලා සම්පූර්ණ කරන්න. ඒ සම්පූර්ණ කරලා ඉතිරි පද ටික එකට එකතු කරන්න. මේකට අපි කියනවා ගාත්‍රාක්ෂර ලෝප සංධිය. හැබැයි ඔහොම කිව්වා කියලා ඔබට තේරෙන්නේ නැහැ. මෙන්න කතාව. උදාහරණකින් අපි අවබෝධ කරගමු කතාව.
මේ සංදියේදී පමණක් පුතේ මෙන්න මේ අකුරු තුනම මේ සංදියේදී පමණක් එකක්සේ සලකනවා. මේ තුනම එක අකුරක් විදිහට තමයි අපි මේකෙදී මේ සංදියේදී සලකන්නේ. මේ තුනම එක අකුරක්. ඕන වෙලාවක මෙයා වෙනුවට මෙයත්, මෙයා වෙනුවට මෙයත්, මෙයා වෙනුවට මෙයත් ඕන කෙනෙක් භාවිතා කරන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. හරි. අපි උදාහරණයට යමු. මෙන්න උදාහරණය පුතේ. ගඟ දන වතුර. ගඟ දන වතුර. එහෙනම් සංදිවන දෙපදයේ පෙර පදයේ අග තියෙනවා ගාත්‍රාක්ෂරය නැත්නම් අපි කියනවා සංඥක අකුර. මෙන්න මේ සංඥක අකුර මොකද අපි කරන්නේ පුතේ විසුරුවනවා. හොඳට බලාගන්න. මෙයා ගත්තා ධන මෙයාගේ සංඥකයක් තියෙනවනේ. සංඥකේ මුලින්ම ගලවලා ගන්න. ඔන්න මම සංඥකේ ගලවලා ගත්තා. ඔයාලට තේරෙන විදිහට මේ කියන්නේ. සංඥකේ ගලවලා ගත්තම මෙතන තියෙන ගයන. ඒකෙත් සරයක් ව්‍යංජනයක් වෙන් කරන්න. හල් ගයන ධන අයන. සරයක් ව්‍යංජනයක් වෙන් කරා. වතුර එහෙමම එනවා පුතේ. වතුර එහෙමම තියාගන්න. වතුර එහෙමම තියාගන්න. ඊට පස්සේ මේ සරයත් අපිට එපා. එයාව ලොක් කරන්න. මේ ව්‍යංජනයත් අපිට එපා. එයාත් ලොක් කරන්න. ලොක් කරලා ඊළඟට ඉතුරු වෙච්ච අර්ධ සංඥකයේ තියෙනවනේ. එයාව සම්පූර්ණ කරන්න. හරි. ඔන්න මෙතන තියෙන අර්ධ සංඥකය. අපි එයාට මේ අර්ධ සංඥකයට තව භාගයක් දාලා ඔන්න එයාව සම්පූර්ණ කරා. ඊට පස්සේ පුතේ වතුර එහෙමම එනවා. වතුර එහෙමම එනවා. දැන් පද ටික එකට එකතු කරන්න මොකද හැදෙන්නේ? ගම් වතුර. හරි. ඕක තමයි ඔන්න ගාත්‍රාක්ෂර ලෝප සංධිය කියන එකේ කතාව. හරිද? එකපාරක් අපි කියලා යමු. සංදිවන දෙපදයේ පෙර පදයේ අග ඇති ගාත්‍රාක්ෂරය විසුරුවා සරයත් ව්‍යංජනයත් ලොක් කොට ඉතිරි වන අර්ධ සංඥකය සම්පූර්ණ කර පද ටික එකට එකතු කිරීම ගාත්‍රාක්ෂර ලෝප සංධියයි. එතකොට පුතේ මේ සංධියේ මේ හැම වචනයකටම ඉන්නේ බිඳුව. මෙන්න මේ අකුර. එතකොට දැන් සමහර වෙලාවට මෙයා යෙදෙන්න ඕනි තැන්වලත් මෙයා එන්න පුළුවන්. එතකොට මොකද හේතුව මෙයාම විතරයිනේ හැදෙන්නේ. එතකොට පුතේ මේ දෙන්න ඕනි තැන්වලට මෙයා වෙනුවට මේ දෙන්නව ඕනනම් ඊළඟ පියවරෙන් මේ දෙන්නව දාගන්න පුළුවන් ඕන තැනකට. එහෙම අභ්‍යාස මම ඔයාලට දෙන්නම්. හදාගෙන යද්දි ගැටලුවක් ආවොත් අනිවාර්යෙන් මට කියන්න. මේ කතාව මතකයි? මොකද්ද කතාව මාත් එක්ක එකපාරක් කියමු. සංදිවන දෙපදයේ පෙර පදයේ අග ඇති ගාත්‍රාක්ෂරය විසුරුවා නැත්නම් සංඥකාපුර විසුරුවා එහි සරයත් ව්‍යංජනයක් ලොක් කොට ඉතිරි වන අර්ධ සංඥකයේ සම්පූර්ණ කොට පද ටික එකට එකතු කිරීම ගාත්‍රාක්ෂර ලෝප සංධියයි. මේක හොඳට මතක තියාගන්න. මේක නැවත නැවත බලන්න. මේ අභ්‍යාසය නැවත නැවත බලන්න. බලලා මෙන්න මේ අභ්‍යාස ටික අනිවාර්යෙන් ඔයා කරන්න. ඔයාට මේ දෙන ටික අනිවාර්යෙන් කරන්න. ඔබට සංධි පුළුවන් වෙනවමයි. හරි. එහෙනම් මෙන්න අපි දෙනවා පහක්. 1 ලිඳ දන පඩිය ඊළඟට 2 ඔයාලට පැහැදිලිව පේනවද දන්නේ මම චුට්ටක් එහාට ගන්නම්. 1 ලිඳ දන පඩිය ඊළඟට 2 මිහින් දන තලය 3 කොළඹ දන තොට 4 උමග දනදා ඊළඟට 5 මග දන කඩ මෙන්න මේ 5 අනිවාර්යයෙන්ම කරන්න පුතේ. බලන්න ලිඳ දන පඩිය මිහිඳු දන තලය සමා වෙන්න මෙතන හදාගන්න හරියට මිහිඳු
ධන තලය කොළඹ ධන තොට උමග ධන දා මග ධන කඩ මේ ටික අනිවාර්යයෙන්ම කරන්න කරලා ප්‍රශ්නයක් තිබ්බොත් මට කියන්න ඊළඟට ඔබට තනියම ගෙදරදී තවත් කරන්න විසන්ධි නොකරපු පහක් මම දෙනවා මේ පහ තනියම කරලා බලන්න මං මුලා 1 මම් මුලා 2 තම්පලා 3 බලන්න දම් ගස 4 නෙළුම් අල 5 නෙළුම් කුළුණ ඔන්න ඔය ටික අනිවාර්යයෙන්ම කරන්න ඈ එහෙමද